ආදරණීය ජීවිතය. හොඳයි විරාමයෙන් අනතුරු අපි සෝදානම් වෙන්නේ ආදරණීය ජීවිතය තුළින් අවසාන අඩ හෝරාවට ඔබව අරගෙන යන්න. අපි දන්නවා කාන්තාවන් ගොඩක් වෙලාවට හරි කැමතිනේ සාරි අඳින්න. සාරි අඳිනවා කිව්වහමත් ඒක චුට්ටක් විශේෂ විදිහට අඳින්න, ලස්සනට අඳින්න කැමති. ඉතින් අද දවසේ ලස්සනට සාරි අඳින්න කැමති කාන්තා ඔබට තමයි මේ අඩ හෝරාව වෙන් වෙන්නේ. අද දවසේ අපි කතා බහ කරන්න සෝදානම් වෙන්නේ ලස්සන සාරි එකක් කොහොමද පින්තාරු කරන්න කියන කාරණේ. මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ අත්කම් හා රෙදි පින්තාරු නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් හේවා. ආදරෙන් පිළිගන්නවා අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන් සුබ දවසක්. හොඳයි. ආරම්භයේදීම මම මෙහෙම අහන්න. දැන් ගොඩක් වෙලාවට ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සාරි මේ පේන්ට් කරනකොට සිල්ක් සාරි වලට වෙන විදිහක් මේ කොටන් සාරි වලට වෙන විදිහක්ද කියන කාරණේ. ඒත් එක්ක මේ පින්තාරු කරනවා කියන්නේ මොන වගේ කාරණයක්ද කියලා අපි කතා කරමුකෝ. ඔව් දැන් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සාරි ඒ කියන්නේ දැන් මේ දවස්වල ගොඩාක් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන සාරි පේන්ටිං. ඉතින් ගොඩාක් අය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙලා තියෙනවා මේ දවස්වල මේ සාරි පේන්ටිං කරලා. ඉතින් ඒත් ගොඩාක් දෙනෙක් මට හම්බෙලා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සිල්ක් සාරි සහ කොටන් සාරි වලට මොකද්ද මේ වෙනස කියලා. ඉතින් මම හිතුවාද ඇත්තට මේකේ වෙනසක් නැහැ. ඒක කරන ක්‍රමේ තමයි වෙනස. ඉතින් සාමාන්‍යයෙන් කොටන් රෙද්දක් නම් අපිට ඕන කෙනෙක්ට පේන්ට් කරගන්න පුළුවන්. නමුත් සිල්ක් රෙද් එක පේන්ට් කරද්දී ප්‍රශ්න ගොඩාක් එනවා. ඉතින් මම හිතුවාද සිල්ක් සාරි රෙද් එක කොහොමද නිර්මාණය හරියටම කරගන්නේ කියලා පැහැදිලි කරන්න. හොඳයි මම හිතන්නේ ඔබතුමිය සඳහන් කළා වගේම මේ ස්වයං රැකියාවක් විදිහටත් ගෙදර ඉඳන් අපිව බලාගෙන ඉන්න කාන්තාවට කරන්න හොඳ වැඩක් තමයි මේක. ඉතින් එහෙනම් අපි දැන් ලස්සන සාරි එකක් පින්තාරු කරන්න තමයි හදන්නේ. අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා කියන්නකෝ අපිට. අපිට මූලිකවම අවශ්‍ය වෙනවා අපි සිල්ක් පේන්ටින් තමයි මෙතන විශේෂත්වය. නමුත් සිල්ක් පේන්ට්ස් දැන් ලංකාවේ නැහැ. අපිට මෙච්චර කාලයක් ලංකාවේ තිබ්බා. නමුත් අද වෙනකොට සිල්ක් පේන්ට්ස් වෙළඳපොලේ නැහැ. ඒ වෙනුවට අපි තීන්ත වර්ග පාවිච්චි කරන්න ඕනේ. නමුත් ගොඩාක් දිනට තියෙන ප්‍රශ්නයක් තමයි අපි සාමාන්‍යයෙන් සාරි එකක් කරාම කාඩ්බෝඩ් ගතියට වගේ ඒක අපිට ඇල්ලෙනවා. කියන අපිට ප්ලීට්ස් ටික තියන්න බෑ, ඒක නවා ගන්න බෑ. අන්න ඒ නිසා අපි ඒකට හරිම තීන්ත වර්ගය පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මම පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි ෆැබ්‍රික් ඇක්‍රලික්ස්. ඒ කියන්නේ ෆැබ්‍රික් ඇක්‍රලික් කියලා කියන්නේ සාමාන්‍ය වෙන තීන්ත වලට වැඩිය ඝනත්වයෙන් අඩුයි. එතකොට සිල්ක් පේන්ට් හා සමානව අපිට මේක ටිකක් කරන්න පුළුවන්. නමුත් 100ට අපිට 85ක් විතර ඕකේ 115ක් විතර අර අපි පේන්ටිං එකක් කරා කියන ගතිය තියෙනවා. මොකද සිල්ක් පේන්ට්ස් විතරක් පාවිච්චි කරොත් අපිට ඒ ගතියක් නැහැ. ඒ කියන්නේ අපේ print එකක් වගේ තමයි සිල්ක් පේන්ට් පාවිච්චි කරොත් තියෙන්නේ. නමුත් සිල්ක් පේන්ට්ස් අද ගන්න නැති නිසා අපි ඒ විදිහටම ආදේශකයක් හැටියට අපිට ෆැබ්‍රික් ඇක්‍රලික්ස් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනෙක් වරද්ද ගන්න දෙයක් තමයි ඇක්‍රලික් පාවිච්චි කරනවා. ඇක්‍රලික් පාවිච්චි කරන්න එපා. මොකද ඇක්‍රලික්ස් කියලා කියන්නේ අපි කැන්වස් වලට පාවිච්චි කරන දේවල්. කැන්වස් වලට, ලී වලට, මැටි පෝච්චි වලට පාවිච්චි කරන එක තමයි අපි ඇක්‍රලික්ස් කියලා කියන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ තීන්ත ගන්නකොට ෆැබ්‍රික් ඇක්‍රලික් එක පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට මේ වගේ බෝතල් වල අපිට මේ ගන්න පුළුවන්. එතකොට අපි මහ පරිමාණයෙන් කරනවා නම් අපිට වැඩිපුර ගන්න පුළුවන්. අපි ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි තීන්ත ටික ගත්තට පස්සේ සමහරවිට මේ තීන්තවල thickness එක වැඩි. අපි ඒක නැති කරගන්න අපිට පුළුවන් ටෙක්ස්ටයිල් මීඩියම් එක පාවිච්චි කරන්න. එතකොට ඒ දෙක අපි එකතු කරගෙන තමයි අපි සාරි නිර්මාණය කරන්නේ. සිල්ක් රෙද් එක වතුර පාවිච්චි කරන්න එපා. ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි සිල්ක් රෙද් එක අපි පේන්ට් කරද්දි බොඳ වෙනවා කියලා. නමුත් අපි වතුර පාවිච්චි කරන නිසා තමයි මේක බොඳ වෙන්නේ. ඒ නිසා වතුර පාවිච්චි කරන්න එපා. හොඳයි. එහෙනම් අපි දැන් සාරියක් පින්තාරු කරන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියන දේ ගැන දැනගත්තා. එහෙනම් දැන් අපි පටන් ගන්න යන්නේ සාරියක් කොහොමද පින්තාරු කරන්න කියලා. කොතනින්ද අපි පටන් ගන්නේ? අපි මුලින්ම පටන් ගන්න ඕනේ අපි සාරිය නිර්මාණය කියන්නේ සාරියක් කරද්දී අපි ඒක අපි එලා ගන්න එපා. හැමෝටම ලොකු ෆ්‍රේම් නැහැ. අපි කරන්න ඕනේ සාමාන්‍යයෙන් සාරිය එලා ගද්දී ෆ්‍රේම් එකක් නැත්තම් අපි මේසෙට තමයි එලා ගන්න ඕනේ. අපි මේසෙට එලනවා කියලා කියන්නේ ඉස්සල්ලාම දා ගන්න ඕනේ හොඳ පොලිතින් එකක්. කියන්නේ ගොරෝසු පොලිතින් එකක් දා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් මේසෙට ඇලෙනම පොලිතින් එක තියෙන ඒක දාලා ඊට පස්සේ ඒකට උඩින් සාරිය හොඳට එලාගෙන
ළඟ ඇල්පෙනිති ගහ ගන්න ඕනේ. ඇල්පෙනිති ගහනවා කියන්නේ අපි පැත්තට ගහන්න ඕනේ. අපිට මේසෙට ගහන්න බෑනේ. ඒ නිසා අපි පැත්තට ඇල්පෙනිති ගහගෙන හොඳට සාරිය එහෙ මෙහෙ යන්නේ නැති වෙන්න රඳව ගන්න ඕනේ. මම මෙතනදී මේ වගේ ෆ්‍රේම් එකක් ගෙනාවට මේ වගේ සයිස් එකක සාරිය කරන්න ගියාම කොටස් කරන්න ගියාම ඒක වෙලා යනවා. ඒ වගේම තමයි මේ ෆ්‍රේම් එකට මේකේ පාට හිටින්න පුළුවන්. ඒ නිසා හොඳම දේ මේසෙකට අපි පොලිතින් දාලා හොඳට ඇල්පෙනිති වලින් රඳව ගන්න එක. ඊට පස්සේ අපි දැන් මේසෙට රඳව ගත්තට පස්සේ අපිට කාබන් එකක් තියලා අපිට අවශ්‍ය මෝස්තරේ ඇඳ ගන්න පුළුවන්. අපි මේ විදිහට මම වගේ සරල මෝස්තරයක් තමයි අද තෝරගෙන තියෙන්නේ. මට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ සිල්ක් රෙද්දක මේ ෂේඩින් එකක් කරන්න පුළුවන් කියන මේ අදහස දෙන්නයි මට ඕනේ. ඒ නිසා මම මෙතෙන්දී සුළු ඒ කියන්නේ සාමාන්‍ය මෝස්තරයක් තමයි මෙතන ඇඳලා තියෙන්නේ. හරි සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මට චිත්‍ර අඳීමේ හැකියාවක් නැහැ. මම කොහොමද මේ වගේ දෙයක් ඇඳගන්නේ කියලා ප්‍රශ්නිකුත් එන්න පුළුවන්. එතකොට එහෙම කෙනෙක්ට කොහොමද කරන්න පුළුවන්? ඔව් අපිට ඒ වගේ වෙලාවට පුළුවන් අපිට print outs අරගන්න පුළුවන්. print outs අරගෙන අපිට ඒක කාබන් එකක් තියලා ඇඳ ගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් සාමාන්‍ය ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරන්න, බ්ලොක් එකක් පාවිච්චි කරන්න. අපි ඉදිරියේදී ඒ ගැන සඳහන් කරමු. අද මගේ මූලික අදහස ඇවිල්ලා මේ සිල්ක් රෙද්දක සාමාන්‍ය ෂේඩින් එකක් කරගන්න විදිහ. ඇත්තටම මේකේ ලොකු දෙයක් නැහැ. සාමාන්‍ය දේ. අපි දැන් තීන්ත ගන්නකොට අපි මොකේට හරි දාගෙන පාවිච්චි කරනවා නම් හොඳයි. මම මෙතෙන්දී දම් පාට වර්ණය සහ සුදු වර්ණය පාවිච්චි කරනවා. කියන්නේ වර්ණ තෝරා ගැනීමේදීත් අපි ගලප ගන්න ඕනේ නේද? ඔව් අපිට අවශ්‍ය වර්ණ අපි තෝරා ගන්න ඕනේ. ඒ වගේම තමයි පින්සල් පාවිච්චියේදී පැතලි පින්සල් සහ රවුම් පින්සල් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදිත් white tackloon brushes සහ මේ golden tackloon brushes පාවිච්චි කරන්න පුළුවන්. මොකද රෙද්දට ගොඩක් ඒක හොඳට උරා ගැනීමක් සිද්ධ වෙන නිසා. ඒතර පින්සල් කිහිපයක් මම මෙතෙන්දී පාවිච්චි කරනවා. එතකොට මුලින්ම මම ෂේඩින් කරද්දී මේ විදිහට තීන්ත අරගෙන අවුට්ලයින් එක ඇඳගන්න නේද? අවුට්ලයින් එක ඇඳගත්තාම අපිට ලීසි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒ ෂේඩින් වෙන්න ඕන පැත්තට දැන් වතුර මුකුත් පාවිච්චි කරේ නෑ. මොකද මම දැන් භාවිතා කරන තීන්ත වර්ගයේ අපිට ඒ අවශ්‍ය ප්‍රමාණයේ සාන්ද්‍රණය තියෙනවා. ඒ නිසා ඊට පස්සේ මම සුදු වර්ණය ෂේඩින් කියලා කියන්නේ මේකයි. වර්ණ වෙනම ගාලා ඊට පස්සේ වර්ණ දෙක එකට එකතු කරන එකට තමයි අපි ෂේඩින් කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී පින්සල් දෙකක් හෝ තුනක් පාවිච්චි කරනවා නම් හොඳයි. එතකොට අපි පළවෙනියට පාවිච්චි කරපු පින්සල හරිය නැත්නම් තව පැතලි පින්සලක් අරගෙන හොඳට මේක පිහිදාන. පිහිදලා මෙන්න මේ දෙක අතර අපි ෂේඩින් එක කරගන්න ඕනේ. හැම වෙලේම බ්‍රෂ් එක හොඳට වියලිව තියෙන්න ඕනේ. ඒ පාට දෙක එකට මික්ස් කරනකොට මෙන්න මේ විදිහට අපි කරගෙන යනවා. මෙන්න මේකට අපි ෂේඩින් කියලා කියන්නේ. එතකොට දැන් මේ ඔය දැන් සිල්ක් රෙදි වලත් අපි තෝරගන්නකොට විවිධ රෙදි වර්ග තියෙනවානේ. ඒ රෙදි තෝරා ගැනීමේදී අපි මොනවා ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? දැන් අපි ඔය පින්තාරු කරන්නේ සිල්ක් සාරි එකක් නේද? ඔව්. එතකොට දැන් අපි ගොඩාක් වෙලාවට හිතන දැන් අපි මෙහෙමනේ කවුරු හරි අපිට ඕඩර් එකක් දෙනවා නම් අපිට ගෙනලා දෙන රෙද්දට එපා අපි කරන්න. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ ඕනම සිල්ක් මැටීරියල් එකක මේ නිර්මාණය කරගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එකම මෙතඩ් එක. එතකොට අපිට මේක කරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි ක්‍රමයේ දන්නවා නම් රෙද්ද ප්‍රශ්නයක් කරගන්න නරකයි. ඒ නිසා අපි ඕනම මැටීරියල් එකක මේක කරගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද ගෙදර සමහරු ගෙදර තියෙන එක අලුත් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඒකේ අපි ගැටලුවක් හිතන්න නරකයි. හිතන්න ගියොත් තමයි මේක කරන්න පුළුවන්ද මේක කරන්න පුළුවන්ද කියලා. නැත්නම් අපිට මේක කරගෙන යන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් ඔය වගේ පින්තාරු කිරීමකදී සාමාන්‍යයෙන් මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද? දැන් අපිට ගොඩාක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි මේක මේ ස්ප්‍රෙඩ් වෙනවා කියන එක. එහෙම වෙන්න හේතුව තමයි අපි තෝරගන්න තීන්ත වර්ග. තීන්ත වර්ග තෝරගන්නකොට අපි හරියටම ඒ කියන්නේ සාරියට ගැලපෙන විදිහට තෝරගන්න ඕනේ. මොකද ගලාගෙන යන්නේ නැති වතුර වගේ තීන්ත තෝරගත්තොත් මේක ඇත්තටම රැඳෙන්නේ නැහනේ. එතකොට අපිට මේකේ ස්ප්‍රෙඩ් වෙන ගතිය වැඩි. ඒ නිසා අපි ගැලපෙන තීන්ත වර්ග තෝරගන්න ඕනේ. එතකොට මේක ගැටලුවක් නෑ. ඒ වගේම තමයි අපි සාරිය රඳව ගන්න එක. සාරිය රඳව ගන්න එකත් අපි පිළිවෙලට කරගන්න ඕනේ. සාරිය එහා මෙහා යනවා කියන්නේ
අපේ තීන්ත ටිකත් එහෙට මෙහෙට යනවා. දැන් අපි ගොඩක් වෙලාවට සාරියේ දැන් කරාට මේ සිල්ක් රෙදි නිසා සාරියේ රෙද්දට උරා ගන්නේ නැහැ තීන්ත. කෙලින්ම බහින්නේ අර පොලිතින් එකට. එතකොට අපි පොලිතින් එක එහාට මෙහාට කරොත් අර පොලිතින් එකෙන් ඔක්කොම තීන්ත තව තැනක ගෑවෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක එහෙට මෙහෙට කරන්නේ නැතුව තියාගන්න ඕනේ. දැන් ඒ වගේම මේ කොටන් සාරියක් පින්තාරු කරනකොටත් ඒ ගැටලුව මතුවෙනවද? කොටන් සාරි වලත් දැන් ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන්නේ ග්ලේස් කොටන් එකයි නැත්නම් අර හොඳ පොප්ලින් එකයි අපි බතික් වලට ගන්න. ඉතින් ඒකත් මේ විදිහෙම තමයි අපි හොඳට පොලිතින් දාලා සාරිය හොඳට පින් කරගත්තට පස්සේ මේ විදිහම තමයි කිසිම වෙනසක් නැහැ. නමුත් අර ගොඩාක් දෙනෙක් හිතලා තියෙන සිල්ක් කිව්වහම රෙද්ද වෙනස් නිසා ඒක වෙනස් විදියකට කොටන් එක වෙනස් විදියකට කියලා එහෙම ගැටලුවක් නැහැ. අපිට මේක ඒ විදිහටම කරගන්න පුළුවන්. දැන් ඔන්න මම මලේ කොටසක් කරා අපි අවසාන නිර්මාණය ඔක්කොම පැහැදිලි කරමු. දැන් ඔන්න මම මලේ කොටසක් කරා. අපිට කොලත් මේ වගේම කරගන්න පුළුවන්. කොලේ කරනකොටත් ඒ වගේ මම කොළ පාටයි කහ පාටයි සුදු පාටයි එකතු කරගන්නවා. අපිට හරිම ස්වභාවික ලස්සනක් තමයි නේද තියෙන්නේ. ඔව් අපි ඇත්තට මේකෙදි ගොඩාක් හිතන්න නැතුව හිතන්න ගියොත් තමයි මේකේ කරදර. අපි ගොඩාක් හිතන්න නැතුව අපිට හිතෙන විදියට අපි මේ ෂේඩින් එක කරනවා නම් හරි. ඒකයි ගොඩාක් දෙනෙක් ෂේඩින් කියලා කියන්නේ තීන්ත එක උඩ ගාන එක. එහෙම වුණාම වෙන්නේ සාරිය ගොරෝසු වෙනවා තවත් අර ගොරහැඩිකම ඇල්ලුවාම ගොඩාක් ගොරෝසුයි. එතකොට අර අපිට ඇඳහමත් අර කාඩ්බෝඩ් එක වගේ හිටිනවා. ඒ නිසා අපි සාරියක් කරද්දී පුළුවන් තරම් තීන්ත අඩුවෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ වගේ අපි දැන් ගොඩ දෙනෙක් හිතන්නේ මේ තීන්ත අඩුවෙන් නෙමෙයි තීන්ත වැඩියෙන් පාවිච්චි කරනකොට තමයි මේක ලස්සන වෙන්නේ. එහෙම හිතන්නේ. එහෙම එකක් තියෙනවා. නමුත් අපි අර නිවැරදි ක්‍රමයේ දැනගත්තාම අපිට පුළුවන් ඒක හරියටම කරගන්න. දැන් අපි සාමාන්‍යයෙන් නිකම්ම අඳින කෙනෙක් නම් අපිට කාබන් තියලා අඳින්නත් ඕනේ නැහැ. අපිට හිතෙන් මේක කරගෙන යන්න පුළුවන්. දැන් ඔක පුරුදු වෙන කෙනෙක්ට මුලින්ම ආරම්භ කරන කෙනෙක්ට පටන් ගන්නකොට කොහොමද පටන් ගන්න ඕනේ? එතනදී අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ අපි වෙන රෙද්දක. ඒ කියන්නේ දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා වෙන රෙද්දක කරලා බලලා සාරියට යනවා නම් මොකද යාර 6ක්ම අපි නැති කරගන්නවට වැඩිය අපිට හොඳයි පොඩ්ඩක් යාරයක් විතර ගෙනල්ලා අපි ඒකේ පොඩ්ඩක් කරලා අපි මේක තව ප්‍රශ්නයක් තියෙනවා අපි කරාට පස්සේ තීන්ත හේදුවාම යනවද කියන ප්‍රශ්නේ. එහෙම එකකුත් තියෙනවා. ඇත්තටම එතන වෙන්නේ අපි ගන්න තීන්ත වර්ගය අනුව. එතකොට අපි තීන්ත වර්ගයේ හොඳ වර්ගයක් ගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි තීන්ත බෙල්දපලෙන් ගන්නකොට ඒක හොඳ වර්ගයකින් ගන්න බලන්න. එතකොට ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ ප්‍රශ්නයක්ම තියෙනවා නම් ඔයගොල්ලෝ කරලා පොඩි රෙදි කෑල්ලක ඒක හොදලා බලන්න. නැත්නම් අපි මොකද සාරියක් කරලා විකුණනවා නම් අපිට බැනුම් අහනවට වැඩිය හොඳයිනේ අපි හරි දේ කරලා දෙන එක. ඒ නිසා අපි සාරියක් කරනවා නම් අපි මුලින්ම පොඩි කෑල්ලක කරලා මේක හොදලා බලන්න. එතකොට බය වෙන දෙයක් නැහැ. දැන් අපි මේ වගේ කොටස කරලා ඉවරයි. මම කොටසක් නිර්මාණය කරලා ඉවරයි. අවසානයේ මම අවසාන නිර්මාණය පෙන්නන්න. දැන් මෙතනදී අපිට පුළුවන් මේකේ අවුට්ලයින් එකක් පාවිච්චි කරන්න. ඒක අත්‍යවශ්‍ය නම් විතරයි අපි පාවිච්චි කරන්නේ. ඔයගලන්ට පුළුවන් විතර පින්සලෙන් අවුට්ලයින් කරන්නත් පුළුවන්. නැත්තම් ඔයගලන්ට පුළුවන් ෆොයිල් පේපර්ස් පාවිච්චි කරන්න. මම ෆොයිල් ආර්ට් නිර්මාණ ගැන නම් මම කියලා දීලා තියෙනවා. මේ තියෙන්නේ ෆොයිල් පේපර්ස්. එතකොට මේවා අපිට වෙළඳපොලෙන් ගන්න පුළුවන් හැම වර්ණයකින්ම ගන්න තියෙනවා. එතකොට මේකක් අපිට පුළුවන් අවුට්ලයින් එක හැටියට පාවිච්චි කරන්න. මේක අපි කරන්නේ ෆැබ්‍රික් ග්ලූ පාවිච්චි කරලා. අපි කරන්නේ මෙන්න මේ විදිහට අපි සම්පූර්ණයෙන් ඉවර කරගත්තට පස්සේ මේක වටේට මෙන්න මේ වගේ අවුට්ලයින් එකක් දාගන්නවා ෆැබ්‍රික් ග්ලූ වලින්. එතකොට අපි මේ ඔක වේලෙනකන් ඉඳලාද මේ අර පේපර් එක පාවිච්චි කරන්නේ? ඔව් අපි ෆොයිල් එක කලවන්නේ පස්සේ. ඒ වගේම තමයි අත හුරු නැති කෙනෙක් නම් මේ අපි පාට කරපු එකත් වේලෙනකන් ඉන්න. මොකද නැත්තම් අපි දැන් මේ තීන්ත හැමතැනම ඒ කියන්නේ අතේ ගෑවෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට හැමතැනම ගෑවෙන්නේ. මොකද මේ තීන්ත ගෑවුනොත් අපිට ආයි යවන්න බෑ. ඒ නිසා අපි මේක හොඳට වේලෙනකම්ම තියන්න ඕනේ. ඊට පස්සේ තමයි
අපි මේකේ මෙහෙම අවුට්ලයින් එක දාලා දැන් මේක දැම්මහම කිරි පාටට තමයි තියෙන්නේ. අවුට්ලයින් එක අපි දැම්මහම කිරි පාටට තියෙන්නේ. අපි එතකොට ෆොයිල් පේපර් එක අලවන ක්‍රමය. ගොඩාක් දෙනට පැටලෙන දෙයක් තමයි. ෆොයිල් පේපර් එක ගත්තාම මෙන්න මේ වගේ අපිට පාට ගන්න පුළුවන් එකේ. මෙන්න මේ වගේ තමයි ෆොයිල් පේපර් එක. මේ වගේ A4 size කොලයක් එන්නේ. එතකොට මේක මේ හොඳ පිට, මේ පැත්ත කන පිට. ඒතර ගොඩාක් දෙනෙට තියෙන ගැටලුවක් තමයි මේකේ අලවන්නේ මොන පැත්තද කියලා. මේකේ අලවන්නේ කන පිට. හොඳට මතක තියාගන්න සිල්වර් කලර් පැත්ත තමයි අලවන්නේ. දැන් අපි මේ කරපු නිර්මාණය සාමාන්‍ය පැය දෙකක් විතර යනකොට වේලෙනවා. කියන්නේ අපි දාපු ගම් එක පැය දෙකක් විතර යනකොට වේලෙනවා. වේලුණාට පස්සේ අපිට පුළුවන් වේලෙනවා කියන්නේ මේක ට්‍රාන්ස්පේරන්ට් වෙනවා. දැන් කිරි පාටටනේ තියෙන්නේ. ඒකට ඒක ට්‍රාන්ස්පේරන්ට් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කන පිට පැත්ත අපේ මේ මෝස්තරේට තියලා මෙන්න මේ විදිහට මෙහෙම ඇඟිල්ලෙන් තද කරන්න. අර ගම් ලයින් එකට මෙහෙම තද කරන්න තියලා. කන පිට තියලා තද කරන්න තියෙන. එතකොට මේ කොලේ තියෙන වර්ණය ඒකට වදිනවා. මම වේලගෙන ඇවිල්ලා නෑ එකක්. මොකද මේක මම ගොඩාක් සැරයක් කියලා දීලා තියෙන නිසා. අපි එන අවසාන නිර්මාණය අපිට බලන්න පුළුවන් නේද? මේ තියෙන්නේ අපේ අවසාන නිර්මාණය. අර අවුට්ලයින් එක අපි පේපර් එකෙන් කරාට පස්සේ. ඔව් පේපර් එකෙන් කරාට පස්සේ. එතකොට මේකේ අපිට තව කැමති නම් අපිට පර්ල්ස් එකතු කරන්න පුළුවන්. ඒ වගේ ඕනම දෙයක් මේකට එකතු කරන්න පුළුවන්. මහනවා නම් මහන්න පුළුවන්, අලවනවා නම් අලවන්න පුළුවන්. එතකොට මේක අලවනවා නම් අපිට ෆැබ්‍රික් ග්ලූ එකම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට විවිධ නිර්මාණ මේකෙන් කරගන්න පුළුවන්. අපි මම අද කියලා දුන්නේ මේ ටෙක්නික් එක. අපි කොහොමද සිල්ක් රෙද්දක අපි නිර්මාණයක් කරගන්නේ කියන එක අපිට ඇත්තටම ලොකු දෙයක් නෑ. අපි කොට්ටුරයක් පාට කරනවා වගේ තමයි. නමුත් අපි නිවැරදි විදිහට අපි තීන්ත ටික ලබා ගන්න ඕනේ. අන්න ඒ නිසා මේකෙන්දි තමයි නැත්තම් අර ගොරෝසු ගතිය නැති වෙන්න ඕනේ. අන්න ඒකයි සිල්ක් පේන්ටිං කියලා කියන්නේ. නමුත් නිවැරදි සිල්ක් පේන්ටිං මේක නෙමෙයි. නැත්තම් ඒකත් පටලවා ගන්නේ. සිල්ක් පේන්ටිං වලින් සිල්ක් පේන්ට්ස් වලින් තමයි සිල්ක් පේන්ටිං කරන්නේ. මේක ඇවිල්ලා ෂේඩින් ක්‍රමයට යන නිර්මාණ. නමුත් අද අපි හැමෝම කරන්නේ මේ ෂේඩින් ක්‍රමයට තමයි. ඒ නිසා ඔයගලන්ට මම හිතනවා මේක අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා. හොඳයි දැන් ගොඩ දෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ පින්තාරුවක් කරාට පස්සේ මේ හොඳට තීන්ත මේ රෙද්දට කා වැදිලාද තියෙන්නේ. හොදන්න ඕනිනේ. එතකොට එහෙම ගැටලුවක් මතුවෙන්නත් පුළුවන්. හරි විදියටම මේක කා වැදිලාද තියෙන්නේ කියලා. අපි කොහොමද මේක තහවුරු කරගන්නේ? ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්නයක් තමයි ওই රෙදිවල ප්‍රශ්නක් තියෙනවා. එතකොට සමහර රෙදිවල පාට යනවා. සමහර රෙදිවල කැඳ යනවා. අන්න එහෙම වුණාම අපිට ගොඩාක් වෙලාට මේ පින්තාරුව කරාම සෝදද්දී ඒ කියන්නේ අපි දැන් කස්ටමර් කෙනෙක්ට දුන්නාට පස්සේ ඒගොල්ලෝ කියනවා මේකේ පාට ගියානේ තීන්තත් එක්කම ගියානේ කියලා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මුලින්ම රෙද්දක් ගත්තාම සිල්ක් රෙදිවල ওই ප්‍රශ්නේ නැහැ. කොටන් රෙදිවල තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. කොටන් රෙද්දක් ගත්තාම ගොඩාක් කැඳනම් ඒ කැඳ ටික අයින් කරන් ඉන්න ඕනේ. කැඳ ටික ඒක සෝදලා අපි අයන් කරලා ගන්න ඕනේ. අයන් කරලා අරගෙන තමයි සාරිය කරන්න ඕනේ. තවත් සමහර රෙදිවල තියෙන ප්‍රශ්නයක් තමයි කොට වෙනවා. ඒ නිසා අපි මුලින්ම රෙද්දක් ගන්නකොට අපි ඒ රෙද්ද හොඳට බලන්න ඕනේ මේක කොට වෙනවද පාට යනවද අන්න ඒ ටික බලන්න. එතකොට ඔයගලන්ට මේක වරදින්නේ නැහැ. සිල්ක් රෙදිවල ඇත්තටම ওই ප්‍රශ්නේ ගොඩාක් අඩුයි. මොකද සිල්ක් රෙදිවල පාට යන්නෙත් නැහැ, කොට වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මෙතඩ් එක දන්නවා නම් අපිට පුළුවන් සිල්ක් රෙද්දේ සාමාන්‍ය විදිහට පේන්ට් කරගෙන යන්න. දැන් ගොඩක් වෙලාවට අපිව බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මටත් ඕනේ සාරි එකක් පින්තාරු කරන්න. මං කොහොමද ඉගෙන ගන්නේ? දැන් ඔබතුමිය සඳහන් කළ ආරම්භයේදී මේ ස්වයං රැකියාවක් විදිහට කාන්තාවන්ට මේක පටන් ගන්න පුළුවන්. දැන් ආදායමට වඩා වියදම වැඩි වෙලා තියෙන කාලවකවානුවකනේ අපි ජීවත් වෙන්නේ. එතකොට මේ නිවැරදි අධ්‍යාපනයක් අවශ්‍යයි මේකට. ඒ ගැන කතා කරන්නකො මුලින්ම පුහුණුවක් ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් මොකද කරන්නේ? පුහුණුවක් ගන්නවා නම් හොඳයි. මොකද අපිට ඕනම තැනක ගිහිලා කතා කරන්න පුළුවන්. වැරද්දක් තිබ්බොත් අපිට ඒ වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. එතකොට මගේ මේ සාරි පින්තාරු පිළිබඳ වැඩමුළුවක් තියෙනවා. මැයි 25 මහජන පුස්තකාලේ. ඉතින් ඕගලන්ට පුළුවන් ඒකට සහභාගී වෙන්න එක් දින වැඩමුළුවක්. එතකොට මැයි 25 එතකොට ඔයගලන්ට පුළුවන් මහජන පුස්තකාලේ කොළඹ ඒකට සහභාගී වෙන්න. ඉතින් එතනදී මේ හැම දෙයක්ම පිළිවෙලින් පිළිවෙලට ඒක කියලා දෙනවා. ඉතින් ඔයාලට කැමති අය ඉන්නවා නම් WhatsApp message එකක් දාලා ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් මේ අපිට තියෙනවා සාරියක් බලන්න පුළුවන්. හරිම ලස්සන පින්තාරුවක්. මේ අපිට ඒ ගැනත් කියන්නකෝ. ඒකෙත් කරලා තියෙන අපි සාමාන්‍යයෙන් මේ කියන්නේ black color සාරි එකක්. ඒකෙදි එයාට ඕනෙකුවේ blue color highlight වෙන්න. එතන blue color එකෙන් අපි shading එක කරලා
ලයින්ස් අපි ඇඳලා තියෙන්නේ සිල්වර් කලර් එකෙන්. එතකොට ඒකේ පර්ල්ස් අල්ලලා තියෙනවා. එතකොට ඒ වගේ අපිට නොයෙකුත් දේවල් එකතු කරන්න පුළුවන් ඒක තමුන්ගේ කැමැත්ත අනුව. එතකොට දැන් ඒ වගේ නිර්මාණයක් ගත්තාම ඒක ටිකක් සංකීර්ණයිනේ. එතකොට මේ කොහොමද ඒක ඇඳගන්නේ? නැත්නම් බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? අපිට බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ දැන් මේ වගේ එකක් නම් අපිට දැන් හෑන්ඩ් පේන්ටින් යනකොට අමාරුයි. අපි කරන්න තියෙන්නේ print out එකක් අරගෙන කාබන් තියලා ඇඳ ගන්න පුළුවන්. නමුත් හිතින් අඳින කෙනෙක්ට ගැටලුවක් නැහැ. හිතින් අඳින කෙනෙක්ට කෙලින්ම ඕක ඇඳගෙන යන්න පුළුවන්. එතකොට ඕගලන්ට පුළුවන් මේකෙදි පෑනක් ගන්න පුළුවන් අපිට ඒ කියන්නේ මේ ඉන්විසිබල් පෙන්ස් තියෙනවා. ඒ පෙන් එකක් අරගෙන හැබැයි පැය 24ක් ඇතුළත හැබැයි මේක මැකෙනවා. ඒ නිසා අපි පැය 24ක් ඇතුළත මේක කරලා ඉවර කරගන්න ඕනේ. මොකද අපි මේ සිල්ක් සාරි කරාම අපි හොදන්නේ නැහැ. සිල්ක් සාරි කරාම සෝදන්නේ නැති නිසා අපි ඒක මේ කියන්නේ වැහෙන්න පේන්ට් කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ විදිහට කරගන්න ඕනේ. එතකොට දැන් මේ සාරියකේ අපිට තියෙන අර මේ අපි දැන් ඇඳා වගේ පේන්ට් කරා වගේ එකක් නේද මේ සාරියේ ඇඳලා තියෙන්නේ? ඔව් ඒකේ ෆ්‍රී හෑන්ඩ් ඇඳලා තියෙන එකත් වන් ස්ට්‍රෝක් පේන්ටින්. ඒ කියන්නේ බ්‍රෂ් එකට කෙලින්ම තීන්ත අරගෙන කෙලින්ම ඇඳලා තියෙන්නේ. ඕකේ කියන්නේ කාබන් එකක් පැන්සලක් පාවිච්චි කරන්නේ නැතුව පින්සල විතරක් පාවිච්චි කරලා ඇඳලා තියෙන. ඉතින් දැන් ගොඩක් දෙනෙට තියෙන ප්‍රශ්න තමයි මේ සිල්ක් රෙදි වල ඇඳෙන්නේ නැහැ කියන එක. අන්න ඒ ප්‍රශ්නේ තමයි මම අද නැති කරන්න හිතුවේ. මොකද සිල්ක් රෙද්ද කියලා අපි වෙනසක් හිතන්න නරකයි. අපි සාමාන්‍ය විදිහට කොටන් රෙද්ද කරනවා වගේම අපිට පුළුවන් සිල්ක් රෙද්ද පේන්ටින්ග්ස් කරන්න. ඒ නිසා එච්චර අපි හිතන්න නරකයි අපිට ඒක කරගෙන යන්න පුළුවන්. ගොඩ දෙනෙක්ට එහෙම හිතනවා ඇත්තේ හරි නිසි අවබෝධයක් නැතිකම නිසා වෙන්නේ නැති. දැන් අර තීන්ත තෝරා ගැනීමෙදිත් මේකට තීන්ත කා වදිනවද හොඳට කියන ප්‍රශ්නේ එන්නේ ඒ නිසාම වෙන්නේ නැති. ඉතින් මම හිතන්නේ අද දවසේ ඔබට අවබෝධ වෙන්නේ නැති කොහොමද සිල්ක් සාරි එකක් ලස්සනට පින්තාරු කරන්න කියන කාරණා. අපි දන්නවා කාන්තාව හරි කැමති සාරි අඳින්න ආරම්භයේ කිව්වා වගේම ටිකක් විශේෂ විදිහට සාරියක් නම් අපි ගොඩක් කැමතිනේ. ඒ නිසාම දැන් අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. දැන් ගොඩක් වෙලාවට මේ සාරිය එකක් දැන් පින්තාරු කරපු සාරිය එකක් ගත්තට පස්සේ මේකේ පරිස්සම ගැන අපි හිතනවනේ. අපි කොහොමද මේක මේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පරිස්සම් කරගන්න ඕනේ? අපි ගොඩක් වෙලාවට පර්ල්ස් අල්ලපු සාරි එකක් නේ අපි ගොඩක් වෙලාවට ඩ්‍රයි ක්ලීන් කරන්න ඕනේ. නැත්තම් අපි සාමාන්‍යයෙන් ওই ඉස්කෝලේ අඳින්න පාවිච්චි කරන ඒ වගේ සාරියක් නම් අපිට ගෙදර හොදන්න පුළුවන් වොෂින් මැෂින් දාන්න උනත් පුළුවන්. හැබැයි අපි හරි තීන්ත වර්ගයේ පාවිච්චි කරන්න ඕනේ. එතකොට අපිට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අපි පර්ල්ස් අල්ලනවා නම් විතරක් ඩ්‍රයි ක්ලීන් කරගන්න ඕනේ. නැත්තම් අපිට ගෙදර සෝදන්න පුළුවන්. හොඳයි. ඉතින් අද දවසේ අපි මේ පිළිබඳව තමයි ඔබට අවබෝධ කරේ. ඉතින් මේ පින්තාරු කරන සම්බන්ධයෙන් මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් දැනගන්න පුළුවන් ඔබට මම දුරකථන අංකයක් මතක් කරන්නම්. ඒ දුරකථන අංකයට ඇමතුමක් අරගෙන ඔබට පුළුවන් මේ පිළිබඳ වැඩි විස්තර දැනගන්න. 071 960 81 45 071 960 81 45 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ අත්කම් හා රෙදි පින්තාරු නිර්මාණ ශිල්පිනී වරුණි උල්විස් හේවා මහත්මිය. ඉතින් බෙහෙවින් ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. සුබ දවසක්. සුබ දවසක්. ආදරණීය ජීවිතය